Hi guys, it's Mandarin Kapiligan Wagonar YouTube channel එකේ තවත් එපිසෝඩ් එකකට ඉතින් අභාවී දවස් ටිකේ මම උගලන්ට වීඩියෝස් කීපයක් දැම්මා මේකේ තියෙන දොරවල් ඉෂුව එක සම්බන්ධව සහ විශේෂයෙන්ම fuel consumption නැත්නම් තෙල් කරන විදි සම්බන්ධව ඉතින් අත ඔයාලට බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට ගේන්න හිතුවේ මේ Wagonar FX model එකේ side mirrors නැත්නම් side කණ්ණාඩි ඔයගොල්ලන්ට control කරගන්න තියෙන options මොනවද කියන එක පොඩ්ඩක් discuss කරන්න. ඉතින් වාහන ගත්තට පස්සේ අපි දන්නා ගොඩක් වෙලාවට මේ side mirrors control කරන්න නැත්නම් ඔයගොල්ලන්ට fold කරගන්න විදි කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම primitive නැත්නම් පොඩි වාහන වල ඔයගොල්ලන්ට මේවා manual තමයි adjust කරන්න තියෙන්නේ. ඉතින් මාත් කලින් පාවිච්චි කරේ Japan Alto 2018 version එක. ඒකෙත් manual controls තමයි ඔක්කොම තිබුණේ. ඉතින් අතින් තමයි අපිට ඒ වගේ අවස්ථාවලදී side mirrors adjust කරගන්න වෙන්නේ. ඉතින් මේ අලුත් FX model එකේ ඊට වඩා පොඩි update එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් electrically adjust කරන්න පුළුවන් side mirrors ඔයගොල්ලන්ට ලබා දීමක් කරලා තියෙනවා. නමුත් මේකේ side mirror folding option එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට auto fold option එක බලා ගන්න වෙන්නේ නැහැ. ඒකට ඔයගොල්ලන්ට button එකක් තමයි ඒකට include කරලා තියෙන්නේ. ඉතින් මේ button එක හරහා ඔයගොල්ලන්ට වාහනේ නවත්තන හැම පාරකම මේක fold කරලා ඉවරලා ඔයගොල්ලෝ වාහනේ ආපහු start කරන් යද්දී මේක ආපහු fold out කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක සම්බන්ධව මම ඔයගොල්ලන්ට පොඩි demonstration එකක් දැන් ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. ඉතින් vehicle එක දැන් මම නවත්තලා තමයි තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී side mirrors ඔක්කොම fold කරලා තමයි තියෙන්නේ දෙපැත්තෙම. හරි. මේ විදිහට. ඉතින් මේ side mirrors control කරනකොට අදාළ ඔයගොල්ලන්ට buttons ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන පහලින් ඔයගොල්ලන්ගේ right side එකේ driver door එකේ තමයි controls ටික include කරලා තියෙන්නේ. හරි. ඉතින් මෙතන මේ තියෙන බටන් එකක් තියෙනවා ඔයගොල්ලන්ට. ඒ බටන් එක හරහා තමයි මම කලින් කියදලා ඔයගොල්ලන්ට මේකේ තියෙන controls ටික මේ folding controls බලා ගන්න පුළුවන් ඉන්නේ. මේක එකපාරට press කරාට පස්සේ side mirrors fold වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ තව පාරක් press කරාට පස්සේ side mirrors දෙක unfold වෙනවා. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් demonstrate කරලා පෙන්නන්නම්. හරි. okay. අපි අනිත් කැමරේට මාරුවෙමු. මම දැන් back camera එකට මාරලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා මගේ side කණ්ණාඩිය fold වෙලා තමයි තියෙන්නේ. මේ button එක press කරාට පස්සේ බලන්න මේ විදිහට ලේසියෙන්ම ඔයගොල්ලන්ට මේක fold out කරගන්න පුළුවන්. හරි. මේ බටන් එක. හරි. ඉතින් මේ බටන් එක ආපහු ඔබට පස්සේ මේක fold in වෙනවා කිසිම ගැටලුවක් නැතුව. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක vehicle එක නවත්තන අවස්ථාවක මේක fold in කරලා යන්න. මොකද අපි දන්නා ගොඩක් වෙලාවට හොරු ඉන්න මේ දවස්වල. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ side mirror එක හොරගම් කරන්න chance එකක් තියෙනවා. ඉතින් මේ හොරගම් කටකින් පරිස්සම් වෙන්න පුළුවන් විදිහ සම්බන්ධ වෙනම වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට අරන් එන්නම්. මගෙත් එකපාරක් මේ side mirror එකේ කොටසක් හොරගම් කිරීමට ලක් වුණා. fold out කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේක adjustments කොහොමද කරන්න පුළුවන් සම්බන්ධව. ඉතින් මේ විදිහට මම දැන් ආයෙ side mirror එක fold out කරගත්තා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ පොඩි ඩවුමක් තියෙනවා. ඊට පස්සේ මෙතන L සහ R විදිහට buttons දෙකක් තියෙනවා. හරි. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට මේක මේ button එක මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. හරි. ඉතින් L කියන්නේ ඔයගොල්ලන්ගේ left side එක නැත්නම් වම් පැත්තේ තියෙන side mirror එකට අදාළ controls ටික. ඊට පස්සේ right කියන්නේ ඔයගොල්ලන්ගේ මේ driver side එකේ තියෙන side mirror එකට අදාළ controls ටික. ඉතින් ඔය right side එක adjust කරනවා නම් ඔයගොල්ලන්ට මේ පැත්තට මේ button එක right side එකට දාලා ඉවරලා මේ පොඩි wheel එකක් තියෙන මෙන්න මේ wheel එක හරහා ඔයගොල්ලන්ට කැමති විදිහට මේ mirror එක adjust කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. මම දැන් wheel එක press කරද්දී මේ විදිහට මේ බලන්න ලේසියෙන්ම mirror එක ඇතුළේම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ side කණ්ණාඩිය limited range එකක් ඇතුලේ adjust කරගන්න පුළුවන්. නමුත් ඒ range එක ඇතුලේ ඔයගොල්ලන්ට හොඳ control එකක් බලා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් මේක adjust කරන්න නැති අවස්ථාවල ඔයගොල්ලන්ට මේක middle position එකේ තියන්න පුළුවන්. ඒතර accidentally ඔයගොල්ලන් අතින් මේක press වුණත් side mirror එකේ position එක change වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒකත් එක්ක මම හිතනවා ඔයගොල්ලන්ට හොඳ idea එකක් එන්න ඇති කියලා මේ side mirror control සම්බන්ධව මේ විදිහට මේක left side එකට දාලා ඉවරලා ඔයගොල්ලන්ට left side එකේ තියෙන mirror එකත් adjust කරන්න හැකියාවක් තියෙනවා ලේසියෙන්ම. හරි. ඕනනම් ඒකත් මොකට පේනනම් මම left side එකට දාලා තියෙන්නේ. දැන් left side mirror එක බලන්න මම button එක press කරද්දී මේ විදිහට කිසිම ගැටලුවක් නැතුව adjust කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් එක්ක මම හිතනවා ඔයගොල්ලන්ට මේ අලුත් Wagonar FX model එකේ side mirrors වල control සම්බන්ධව idea එකක් එන්න ඇති කියලා. ඉතින් මේ range එකේ තියෙන vehicles ගොඩක මේ විදිහේ controls හොඳයි බලා ගන්න පුළුවන් වෙන්නේ. Wagonar වලත් මම දන්න තරමින් CDX එකේ auto folding option එක ඇවිල්ලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ manually තමයි fold කරගන්න වෙන්නේ. ඉතින් මම කලින් කිව්වා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ vehicle එක නවත්තලා නම් fold කරන්න අමතක කරන්න එපා. මොකද ඔයගොල්ලෝ fold නොකර තිබ්බොත් එහෙම ඔයගොල්ලෝගේ mirror එක ලේසියෙන්ම ගලවා ගැනීමේ හැකියාවක් තියෙනවා හොරගම් කරන කෙනෙක්ට. ඉතින් මේ සම්බන්ධ questions මොනවාද තියෙනවා නම් ඒවා දාන්න මම පුළුවන් උත්තර ලබා දීමක් කරන්නම්. ඉතින් අදහස් වීඩියෝ හැම වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම ජය කියලා ප්‍රාර්ථනා කරනවා. participant drive කරන්න.